මේ කමලගේ මගේ ගේ නෑ පුතා සින්දුවක් කියන්න යන්නේ සීත මාරුතේ ඉතින් අපේ ලස්සන ළමයාගේ ලස්සන මියුසික් වීඩියෝ එක දැන් Spotify එකේ අවුට් වෙලා තියෙනවා දැම්ම ගිහිල්ලා අහන්න අද අපි කතා කරන්න යන්නේ ලෝකෙ මිලියන ගාණක් සින්දු අහන එකම ඇප් එක Spotify එකට මොකද කොස්දෙල් පොලොස් කියලා නමක් දාන්න නැතුව Spotify කියලා අමුතු විකාර ගොබ්බ නමක්ම දැම්මේ කියලා. 2006 දී ඩැනියල් එක් සහ මාටින් ලොරෙන්සන් සුන් ඔන්න ඔය දෙන්න එකතු වෙලා තමයි Spotify එක පටන් ගත්තේ. ඒකට මේ දැනට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි යෝකට නමක් දාන එක. නමක් දානවා කියන එක ලේසියට නෙමෙයි. බබාට නමක් කියලා පොතක් අරගෙන එහෙම නමක් දාන්න බෑ කම්පැනි එකකට. ඒ දෙන්න මේ කාමර දෙකක වෙන වෙන මිදන් තමයි මේ නම් කල්පනා කරේ එක කාමරයක ඉඳන් කරේ නෑ ඒවා කියන්න බෑ 2006 වුණ අතර වටවල සීන් උඩට එන්න පුළුවන්. එතකොට මේ කොහොම හරි ලොරෙන්සන්ට නමක් මතක් වෙලා ඒ නම හයියෙන් කෑ ගැහුවා එක්ට ඇහෙන්න. එතකොට එක්ට ඒක ඇහුනේ අතරම කියපු දේ නෙමෙයි ඇහුනේ ඌට ඇහුනේ නිකන් Spotify ගානා වගේ. මේ පස්සේ එක්කෙන ඩයල් එකත් හිතුවා මේ නම හොඳයි නිකන් අමුතුයි වෙනස් ජීවිතේ මං අහලා නැහැ මීට කලින් විශ්වයේ පවතින අමුතු නමක් කියලා හිතලා කොහොම හරි ඒගොල්ලෝ හිතුවා ඒක දාන්න. ඒගොල්ලෝ ඊට පස්සේ හොයලා බලුවා ඊට පස්සේ ඒක ඉංග්‍රීසි වල සිංහල වල ජපානේවත් ප්‍රංශේවත් ඇත්තේ නැහැ ඒ Spotify කියන අමුතු නම. ඊට පස්සේ ඒගොල්ලෝ බැලුවා ඒකෙන් මේ ඩොමේන් එකක් අරගෙන තියෙනවාද කියලා. ඊට පස්සේ ඩොමේන් එකක් අරගෙන තිබෙන්නේ වාසි ගොඩයි. Spotify ඊපස්සේ ඒගොල්ලෝ තීරණය කරා Spotify කියන නමම දිගටම යූස් කරන්න. ඉතින් ඒක හොඳයි නේද? ඇත්තටම මම කියන දැන් ඉතින් පූ සෙට් උනත් ඒ නම කියව ගන්න පුළුවන් නේ ලේසියෙන්. Spotify ඊළඟට මොකද නම ආපු හැටිද ඕනේ කියලා පහලින් කමෙන්ට් කරන්න. මම මේකට මේ Spotify කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා කමෙන්ට් එහෙම වෙලා තිබ්බොත් නම් මම වලක් කපාගෙන වැළලෙනවා.